අපි බලමු සේල කෙනෙක් විදිහට ඔයාලගේ account එක හදලා තියෙනවා නම් කොහොමද ඒක අවශ්‍යතාව වැඩ කටයුතු ටික කරගන්නේ කියලා. ෆස්ට් එකටම අපි ලොග් වෙන්න ඕනේ. අපි මෙතනින් තෝරනවා විකුණුම් කරු සයිට් එක ඩෙස්ක්ටොප් සයිට් දාගන්න නේ. ඒකට සේල කෙනෙක්ට වැඩ කරගන්න ලේසි. මෙතනින් username password දීලා ලොග් වෙනවා. සිංගල් ප්‍රොඩක්ට් කියන එක ටච් කරලා ඔයාලට පුළුවන් මෙතනට ප්‍රොඩක්ට් එකක් ඇඩ් කරගන්න. මෙතනින් පුළුවන් ඔයාලට ගැලරියේ තියෙන ෆොටෝස් 10ක් අප්ලෝඩ් කරගන්න. මම ෆොටෝස් දෙකක් අප්ලෝඩ් කරගත්තා. මෙතනින් ඔයාලට පේනවා ඇති කවර් ෆොටෝ එක විදියට සෙට් වෙලා තියෙනවා. ඒක තමයි කස්ටමර්ට පළවෙනියෙන්ම පෙන්නන ෆොටෝ එක වෙන්නේ. මෙතනින් පුළුවන් ඔයාලට ප්‍රොඩක්ට් එකේ නේම් එක ටයිප් කරගන්න. box එකක් නේ. දැන් මේක box අනිවාර්යෙන් ඩිස්ක්‍රිප්ෂන් එකක් ඔයාලා අනිවාර්යෙන්ම ලියන්න ඕනේ. මම දැනට box කියන විතරක් කියනවා. එතකොට මේ ගන්න ඔයාගේ මේ box එකේ මිල රුපියල් 1000යි කියලා. එතකොට ඔයාගේ මිල තමයි මෙතන ටයිප් කරන්නේ. සේලර්ගේ සෙල්ලර් ප්‍රයිස් එක. එතකොට සයිට් එකේ පෙන්වන මිල තමයි මේ 1115. ඔයාලට පුළුවන් එතන යට තවත් ඇනලයිස් එක පෙන්නනවා. ඔයාගේ ගාණ කීයද? අපේ ගාණ අපිට කීයක් දෙන්න ඕනද? එතකොට ඔයාලා හෝල්සේල් කරනවා නම් හෝල්සේල් වලට කරනවා නම් ඔයාලා වෙරිෆයිඩ් මෙම්බර්ෂිප් එක කරන් තියෙනවා නම් විතරයි වෙන මේක දෙන්නේ. ඔයාලා පුළුවන් මෙන්න මෙතන හෝල්සේල් ප්‍රයිස් එක දාන්න. හෝල්සේල් ප්‍රයිස් එක දෙන්නකෝ 200යි කියලා. උඩ බලා ගන්න පුළුවන් ඔටෝමැටික් ඒක කැල්කියුලේට් වෙලා මෙතන පෙන්නනවා. එතකොට මෙතන පැරණි මුල් මිල කියන එකේ කියන්නේ ඔයාලගේ මේක මාකට් එකේ වටිනාකම තමයි දාන්න ඕනේ. එතකොට වෙන්නේ මෙන්න මේ ප්‍රයිස් එකට මේක දෙන්නේ. දැන් ක්‍රොස් කරලා මේ ඩිස්කවුන්ට් එකක් තියෙනවා. මේ මිලට තමයි අපි විකුණන්නේ කියලා තමයි මේ සයිට් එකේ පෙන්නන්නේ. ඒක නම් ඔයා අනිවාර්යෙන් මේකට ඔයා මෙතන විකුණුම් මිලම දාන්න එපා. එතකොට ඩිස්කවුන්ට් එකක් නැහැ කියලා තමයි පෙන්නන්නේ. ඒක එතනට ඊට වඩා වැඩි මිලක් අනිවාර්යෙන්ම දෙන්න කරන්න. අපි හිතමු මේක 2000ක් වටිනවා. මේක තමයි 2000ක් දෙන්නේ කියලා. ඊට පස්සේ මෙතන මොමිනේ බෙදාරේ කියනවා. මේක දුන්නොත් ඔයාලගේ ප්‍රොඩක්ට් එක ෆ්‍රී ඩෙලිවරි කියනවා. ඒකයි තියෙන්නේ. ප්‍රොඩක්ට් එක ඩෙලිවරි කරනවා නැහැ. මේක දුන්නාම මම පුළුවන් කරනවා ඒක කස්ටමර් ඒක ඩෙලිවරි ඒක තුනක් ගන්නවා නම් හිතන්න 400 කියන මේ විදිහට. ඔයාලා පුළුවන් කෑලි ගන්නවා නම් මෙන්න මෙතන කෑලි ගන්නවා. ඩෙලිවරි ගාඩ් සෙට් කරන්න. එතකොට මෙන්න මෙතන තියෙනවා තොග නොමැති වූවද එළවුම් ලබා ගැනීමට ඉඩ දෙන්න කියලා බලන්න. ඒ කියන්නේ ඔයාලා ස්ටොක් හදලා දෙන්න පුළුවන්. හදලා දෙන්න පුළුවන්. මේක දාන්න පුළුවන්. එතකොට කස්ටමර් ගාව ඕඩර් එක දාන්න පුළුවන්. නැත්නම් ස්ටොක් දෙන්න නැත්නම් out of stock කියලා ඕඩර් කරන්න බැරි වෙනවා කස්ටමර්ට. එතකොට මේකේ මේ විදිහට බර වලට පිළිලා නැහැ. ඒක සම්පූර්ණයෙන් ක්‍රොස් කරන්න බැරි නම් ඔයා මෙහෙම කරන්න. ඔයාලා උඩ දාලා තුන ගාවට මෙතන ඇවිල්ලා ඒක ටික ක්‍රොස් කරන්න. එතකොට ඒක ක්‍රොස් කරනවා. ඊට පස්සේ මෙතනින් නිවැරදි කැටගරි එක තෝරන්න. කියන එක තෝරන්න. එක දාලා එක්ස්පයර් ඩේට් එක මේ විදිහට සෙට් කරන්න පුළුවන්. මෙතන මැනුෆැක්චරින් බ්‍රෑන්ඩ් එක දාන්න පුළුවන්. ඔයාලට බ්‍රෑන්ඩ්ස් තියෙනවා. ඔයාලා
තියෙනවද කියලා බලන්න. බලමු හොල්සේල් එතන සෙට් කරපු ප්‍රයිස් එක වෙනවා. මෙතන තියෙන බලන්න ටැග් කියලා මෙතන සිම්බල් එක. එතෙන් පුළුවන් ඔයාලට කලර්ස් කියලා දීලා රෙඩ් නම් රෙඩ් කියලා දාලා ෆොටෝ එකක් තියෙනවා නම් ඒක අප්ලෝඩ් කරලා පුළුවන් ඔයාලට ඒක සෙට් කරගන්න. වේරියේෂන් එක දුන්නාට එකතු වෙනවා. ඊට පස්සේ අන්නකෝ ස්ලිපර්ස් නම් ඒකට සයිසස් මේකට සයිස් ටිකට වෙනම ෆොටෝ ගන්න නෑ. හැබැයි මෙතන තෝරන කලර් කෙනෙකුට ප්‍රමාණයක් තෝරලා මේ සයිස් ටික දාන්න. ඒ විදිහට දාලා මේ ප්‍රොඩක්ට් එක save and approve to catalog කියන එක දෙන්න. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ ප්‍රොඩක්ට් එක එකතු වෙලා තියෙනවා.